ඔයාලගේ කැත හිතට ඉඩ දෙන්න එපා. ධර්මයට ආස කරන්න. ඔයාලගේ අඳුරට ඉඩ දෙන්න එපා. ආලෝකයට ආස කරන්න. ප්‍රඥාව නැමැති පහන හොයාගෙන යන්න. ප්‍රඥාව ලබන ප්‍රතිපදාව ආලෝක සූත්‍රයේ තියෙනවා. සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනා. රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය ශ්‍රද්ධාවෙන් අහලා නුවණින් විමසන අප්‍රමාදී කෙනා ප්‍රඥාව ලබනවා කියලා. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරයක් ඕන නම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, සද්ධර්මයේ සකසලා අහන්න, නුවණින් අහන්න, සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් පවත්වා ගන්න. ඔයාලා යම් දවසක මෙතන ඉන්න එක්කෙනෙක් හරි නිවන් දැක්කොත් එදාට තේරෙයි අද මේ වාගේ දුර්භාග්‍ය සම්පන්න කාලයක මේ වාගේ එකතු වෙලා බණ අහපු පිනත් ඔයාලට නිවන් දකින්න හේතු වුණා කියලා ඔයාලා